ආයුබෝවන් ඔයාලා හැමෝටම. අද අපේ ගෙදර හරිම විශේෂ දවසක්. අද අපේ චූටි දුවගේ ජීවිතේ තවත් පිටුවක් පෙරලෙන දවස. ඒ වගේම අපේ පුංචි පුතාගේ අවුරුදු 1මාරි බෙහෙත් එක විදින්න තියෙන්නේ අද. මේ හැම දෙයකටම අමතරව ගෙදර දොරේ වැඩත් කුස්සියේ වැඩත් කොහොමද කරගන්නේ කියලා අද මම ඔයාලට පෙන්වන්නයි හදන්නේ. එකතු වෙන්නකෝ. දවස පටන් ගත්තේ හරිම නැවුම් විදිහට. බලන්නකෝ අද පරිසරයේ කොච්චර ලස්සනද කියලා. මල් පිපිලා කුරුල්ලෝ සින්දු කියනවා. හරියට අපේ දුවට සුබ පතනවා වගේ. මේ වගේ නිස්කලංක උදෑසනක් දකිද්දි හිතට මාරම සහනයක් නේද දැනෙන්නේ. අද දුව 4+ පන්තියට යන පළවෙනි දවස. අවුරුදු 4ක් S2 වගේ ගෙදර තියාගෙන හිටපු අපේ චූටි කුමාරි අද මොන්ටිසෝරි යනවා. එයාට නම් හරිම උනන්දුයි. ඒත් අම්මා කෙනෙක් විදිහට මට නම් පොඩි දුකකුත් තියෙනවා. එයා මගෙන් ටික වෙලාවකට හරි වෙන් වෙලා ඉන්න නිසා. ඔන්න ඉතින් චූටි මැනික මට ලස්සන තෑග්ගකුත් දුන්නා. බලන්නකෝ ඒකේ ලස්සන. වෙනදාට නම් චූටි මැනික තාත්තත් එක්ක යන්නේ. ඒ වුණාට තාත්තට ඩියුටි තිබ්බ නිසා මමයි චූටි මැනිකයි බස් එකේ තමයි ගියේ. ඉතින් එයාවත් මොන්ටිසෝරියට ඇරලවලා මං ඉක්මනටම ආපහු ගෙදර ආවේ තවත් ලොකු වැඩක් මට කරන්න තිබුණ නිසා. ඒ ඉතින් චූටි පුතාට අවුරුදු 1මාරි බෙහෙත් එක විදින්න තියෙන නිසා. පුතා නම් ඉතින් තාම දන්නේ නැහැ මොකද වෙන්න යන්නේ කියලා. එයා ඉතින් hina වෙවි තනියම ඇවිදගෙන යනවා. ඒත් ඉතින් බෙහෙත් එක විද්ද ගමන් චූටි පුතා මුළු ඉස්පිරිතාලෙම දෙවනත් වෙන්න කෑ ගහනවා කියලා නම් මට හොඳටම විශ්වාසයි. පුංචි වේදනාවක් දැනුණත් මේ එන්න දරුවන්ගේ අනාගත සෞඛ්‍යයට හරිම වැදගත්. ඉතින් ඔන්න බෙහෙත් එකත් විදගෙන චූටි පුතා ටිකක් සංසුන් වෙනකන් ඉඳලා ගෙදර ආවා. ඇවිල්ලා ඉතින් මේ ලෑස්ති වෙන්නේ උයන්න. අද මම හදන්න හිතුවේ හැමෝම ආස කරන පරිප්පුයි අපේ වත්තෙන්ම කඩාගත්ත වම්බටුයි කංකුන් තෙල් දාලයි. ඉතින් ඒ දේවල් ඉක්මනටම හදාගන්න පුළුවන් වුණා. ඒ වගේම ඒ කෑම වේල ගොඩක් රසවත් කෑම වේලක්. හැමදාම වගේ බත් ටික ලිපේ තියලා පරිප්පු හදලා වම්බටු ටිකත් කපලා ඒකත් හදාගත්තා. දවල්ට ඉතින් කෑම හදනකොට මට මතක් වුණේ දරුවන්ට ගෙදර අයට රසට කෑම ටිකක් දෙන්න තියෙන ආසාව. ඒ සතුටත් එක්ක මහන්සියක් නම් දැනෙන්නේ නැහැ. ඔයාලත් වම්බටු හදන්නේ මේ විදිහටද? දිය කිරි ටිකයි මිටි කිරි ටිකයි දාපු කොටස නම් මට ගන්න අමතක වෙලා. ඒ වුණාට මං ඒවත් දැම්මා. ඉතින් ඔන්න චූටි පුතාව නිදි කරවලා මං දැන් මේ ලෑස්ති වුණේ දවල්ට කන්න. අද ඉතින් මං හදපු දේවල් ඔයා දන්නවනේ. සුදු බත් හදලා, පරිප්පු හදලා, වම්බටු තෙල් දාලා හදලා ඒකට මිටි කිරි ටිකක් දාලා ගත්තා. ඊට පස්සේ කංකුන් ටිකකුත් තෙල් දාගත්තා. ඉක්මනට හැදුවට මේකත් ගොඩක් රස කෑම වේලක්. නිදාගෙන නැගිට වෙලේ ඉඳන් චූටි පුතා හිටියේ අඬ. එයාගේ ඉතින් අත කැක්කුම ඇති. එයාවත් ඉතින් අතේ තියාගෙන මම එළිය දිහා බලාගෙන හිටියා. ඉතින් ඔන්න චූටි මැනිකගේ මොන්ටිසෝරි අද හදලා තිබ්බ නිර්මාණය. ලස්සනයි නේද? එයා ඉතින් ඒක ගෙනහල්ලා මටයි දුන්නේ. එහෙනම් ඔහොම තමයි අපේ දවස ගත වුණේ. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. like එකක් comment එකක් දාන්න.